මීළඟට අපගේ හරවත් දේශනය පැවැත්වීමට මගේ ආරාධනය වෛද්‍ය මංජු වීරසිංහ මැතිතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් වෛද්‍ය උපාධිය ආයතනයෙන් පශ්චාත් උපාධිය හදාරා එයින් ඔබට ගොස් වෛද්‍ය සේවා වෙළඳාම් පිළිබඳවද පුළුල් දැනුමක් හිමි කරගෙන දැනට කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. එතුමාගේ හරබර දෙසුමට ඇරෙයි. තාම උදේ සුබ උදෑසනක් වේවා. මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ මේ ස්තුතියි මට ආරාධනා කරාට. ඇත්තටම මම උදේ 10ට මෙතෙන්ට ආවේ මොකද වෛද්‍ය පාදිනේ මහත්මයා කිව්වාද තියෙනවා මෙතන පොත් පෙළ දැක්වීමක් ඒ නින්දා පුළුවන් නම් ඇවිල්ලා යන්න කියලා. මම මෙතෙන්ට ආවට පස්සේ ආරාධනාවක් ආවා. අද ඉන්න හිටිය මම හිතන්නේ ආචාර්ය සිරිලියනගේ මහත්මයාට හදිසියේ අසනීප තත්ත්වයක් ඇති වෙච්ච නිසා මේ වචන කීපයක් විශේෂයෙන්ම ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් කරන්න පුළුවන් නම් හොඳයි කියලා දී ඉඳ සූදානම් දේශනයක් විදිහට නෙවෙයි මගේ පෞද්ගලිකව මග්ගේ තියෙන යම් කිසි ධර්ම මට්ටමේ යමක් අදහස් කීපයක් විදිහට ප්‍රකාශ කරන්නයි මම සූදානම් වෙන්නේ. මම මුලින්ම කියන්න අවශ්‍ය වෙනවා මම අද මේ කතා කරන්නේ මම වෙනුවෙන් පමණයි. ඒ කියන්නේ මගේ අදහස් මම කවුරුත් වෛද්‍ය පීඨය හෝ වෙන අය විනියෝජනය කරන අදහසක් නෙමෙයි. මේක පෞද්ගලිකව මම මේ ශාස්ත්‍රය හදාarලා දැන් අවුරුදු 12ක් 15ක් හදාarලා තිබෙන එකෙන් මා දන්නා කරුණු කීපයක් තමයි මම බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. අපි බැලුවොත් දැන් මේ ග්‍රන්ථය කියවලා ඒ සම්බන්ධයෙන් ලොකු හදාරීමක් කරන්න මට කාලයක් ලැබුණේ නැහැ. නමුත් මේ යන ක්‍රියාදාමයේ පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනවා. ඇයි රටකට ප්‍රතිපත්තියක් අවශ්‍යයි? මම හිතන්නේ ඒක තමයි මූලිකම මේ සාහන අපි පටන් ගන්න යුත්තේ. ඇයි ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ? අනිත් රටවල් ප්‍රතිපත්ති හදාගෙන මේ විදිහට කටයුතු කරනවද? අපි යම් ප්‍රතිපත්තියක් මත කටයුතු කරනවද කියන එක. අපි හරි ප්‍රතිපත්තියක් මට ආර්ථිකය හැසිරීමේ කටයුතු කළා නම් පෞගේ අවුරුදු 40ක් 30ක් හෝ 40ක් කාලය තුල අද අපි ඉන්න තැන ඉන්නවාද කියන ගැටලුව තමයි මම හිතන්නේ මගේ ඔළුවට මුලින්ම එන්නේ. හරි ප්‍රතිපත්ති විශ්ලේෂණයකින් ප්‍රතිපත්තියක් හදාගෙන සුමාන 3න් 3ට වෙනස් වෙන්නේ නැති ආණ්ඩු මාරු වෙනකොට වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්තියක් දීර්ඝ කාලිනව දැක්මක් එක්ක අපි හිටියනම් මම හිතන්නේ අද අපි ඉන්නේ මේ ඉන්න ඕන තැන නෙවෙයි. මම හිතන්නේ එතනින් තමයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපි පටන් ගත යුත්තේ. රාජ්‍යවල් මාරුණාට ඉන්න මූණත් ආඩු මාරුණාට ඒකේ පිටිපස්සේ ක්‍රියාදාමයේ හිටපු හුඟ දෙනෙක් මාරු වෙලා නැහැ. පෞගේ අවුරුදු 20 25 30 තුල. මොකද රාජ්‍ය නිලධාරීන් හිටපු අයම තමයි උඩින් උඩට ඇවිල්ලා එක්තරා මට්ටමක බලධාරීන් වෙන්නේ. ඒකට දායක වෙච්ච විවිධ වෘත්තිකයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයමයි ඔය කටයුත්තේ නියැලලා ඉන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ දැන් අවුරුදු 25ක් 30ක් හෝ 40ක් තිස්සේ අපි බැලුවොත් අපේ රටේ ආර්ථිකය මෙහෙවපු ආකාරයේ ලොකු වෙනසක් අපි දකින්නේ නැහැ. ඇයි එතෙන්ට අපි අවධානය යොමු නොකර අපි වෙන කිසිම දෙයක් ගැන අවධානය යොමු කරාට මම හිතන්නේ වැඩක් වෙන්නේ නැහැ. අපි ඒත් වරද්දගත් එතන. මොකද ප්‍රතිපත්තියක් කියන එකේ මූලික හරය වෙන්නේ අපේ දැක්ම කොහෙද, අපේ ඉලක්ක කොහෙද කියන එක. දැන් ඉලක්ක සහ දැක්මක් ඇති කරගන්නට 4 දෙනෙක් කාමරයක වාඩි වුණාට පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. මොකද ඒ දැක්ම තියෙන්න ඕන රටේ දැක්ම. රටේ දැක්ම නම් රට සහභාගී වන දැක්මක් විය යුතුයි. එහෙම නැතුව 3-4 දෙනෙක් මේසයක් වට වාඩි වෙලා ලියන ප්‍රතිපත්ති තුල මං හිතන්නේ අවුරුදු 25ක් 30ක් 40ක් කාලයක් රට යෑමේ ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. තව දුරටත් ඒ ක්‍රමයේ අපි යනවද? එහෙම නැත්නම් පොදු එකකතාවයක් ඇතුව හරි විද්‍යාත්මක විශ්ලේෂණයකින් ප්‍රතිපත්ති රාමුවකට යනවද කියන තැන තමයි මං හිතන්නේ අද අපි ඉන්නේ. මම ඒක තමයි මෙතන තියෙන මූලික එළඹුම විය යුත්තේ.
හේතුව මම කියන වෙන්නේ මේකයි. දැන් ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාවේ මා දන්නා මට්ටමට 1978ට කලින් අපි කියවා තිබෙන ආකාරයට සහ විශේෂයෙන්ම 92 BOI එක හදන්නට කලින් බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක හදන්න කලින් මුලින්ම 70 ගණන් වල අග භාගයේ මං හිතන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තිබ්බ කමිටුවක්. ඒක තමයි ජාත්‍යන්තර Foreign Investment Advisory Council කියලා එකක් තිබිලා තියෙනවා. ඒකේ දිගට ආපු කොටසකින් තමයි පස්සේ මේ BOI එක 1979 ඇත්තටම මේ මහ කොළඹ ආර්ථික කොමිසම සහ ඊට පස්සේ 1992 BOI එක බවට පත් වෙලා ඒ කාර්ය ආවේ ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන්. ඒ වගේ කරගත්ත හරි දේවල්, වැරදි දේවල්, වැරදිච්ච තැන් හරියාකාරව විශ්ලේෂණය නොකර ඒ වගේ අපි පාඩම් ඉගෙන නොගෙන ඉදිරියට යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අන්තිමට ආණ්ඩුව වලට බැඩබෙන ඉන්න තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒක මගේ දැක්ම. සහ මම හිතන්නේ ඒකට ඕනෑ තරම් දත්ත කාරණා පෙන්වන්නට පුළුවන්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? හැමදාම බොහෝ විට ආර්ථික ක්‍රියාවලියකදී අපේ රටේ ගිහිල්ලා තියෙන ඉතාමත්ම සුළු පිරිසක් තමයි තීන්දුව తీරන අරන් තියෙන්නේ. ඒකට හේතුව සෑහෙන විදිහට ඒ අදාළ පුද්ගලයෝ හිතනවා ආර්ථිකය දන්නේ අපි විතරයි. වෙළඳාම දන්නේ අපි විතරයි. මොකද අපි තමයි ඒක දන්නේ. වෙන කවුරුත් ඒක දන්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයෙන් ඇහුවට වැඩක් නැහැ. එන්න ඒ කර්ම ඔළුව නැත්නම් ඒ මේ යථාර්ථයේ පිට වෙච්ච නැත්නම් එළියේ තිබ්බ කොටසක් හින්දා තමයි අපි අද මේ ආර්ථික අවදානමේ රැඳී සිටින්නේ. දැන් මේ වෙනකොටත් ඒ කියන්නේ 2016 වෙනකොටත් අපට ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථික න්‍යාය පත්‍රයකට අවශ්‍ය දැක්මක් නැහැ. ඒකනේ දැන් දැක්මක් හදාගන්න උත්සාහ කරන්නේ. ගැටලුව දෙන්නේ අපි මේ දැක්ම හදන්නේ අර 5 දෙනෙක් මේස වටේ වාඩි කරවගෙනද නැද්ද කියන කට. ඒකට කොච්චර මට්ටමකින් රජයේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දායකත්වය, අනිත් විද්වතුන්ගේ දායකත්වය, අනිත් පාර්ශවල දායකත්වය, වෙළඳාම හා ඒ සම්බන්ධයෙන් ඊටාම පැහැදිලිව ප්‍රායෝගික දැනුම් තියන අයගේ දායකත්වය ගන්නවද නැද්ද කියන එක. එක උදාහරණයක් මම දෙන්නම්. දැන් 1994 සහ 95 තමයි අත්‍තරම අපි WTO එකේ මූලික ආරම්භික සමාජිකයෙක් විදියට අපි අරගෙන තියෙන්නේ සමාජිකත්වය. දැන් එතන සාකච්ඡා කිරීම වලදී අපි ඉදිරිපත් කළා දෙනවා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ කොහොමද WTO එක නැත්නම් ලෝක වෙළඳ සංවිධානයට ලබා දෙන්නේ අපි කරන්න යන්නේ මොනවද කියන එක. ඒ කියන්නේ අවුරුදු 22කට කලින්. හැබැයි ඒ අවුරුදු 22කට කලින් අපි දීලා තියෙන අපි මොනවද මේ සම්බන්ධයෙන් කරන්න යන්න කියන මේ කොල කෑල්ල කියලා කිව්වොත් අති විශාල වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්නේ කවුද? වෙළඳාම පිළිබඳව තියෙන ට්‍රේඩ් කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ඒක WTO සෙල් කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි ඒ අදාළ තොරතුරු නැත්නම් ඒ ඇග්‍රීමන්ට් එකට අවශ්‍ය තොරතුරු ලබලා දෙලා තියෙන WTO එකට. දැන් අවුරුදු 22ක් යනකම් ඒකේ තියෙන වැරදි අපිට හදාගන්නට බැරි වෙලා තියෙනවා. මොකද හේතුව? ඒ කියන්නේ කතිකාවතක් සාකච්ඡාවක් තිබිලා නැහැ. දැන් දින අවුරුදු 22කට පස්සේ වෙනකන් හිටියේ ඒ කට්ටියමනේ. ඒ අයමයි ඔය ආයතනවල හිටියේ. නමුත් මේ වෙනකොනුත් ඒ සිද්ධ කතිකාවක් ඇති කරන්න හැකියාවලා නැහැ. ඒ කියන්නේ ඒක එළියට ගිහිල්ලා මිනිස්සු අතරට ගිහිල්ලා ජනමාධ්‍යයෙන් ඒක ප්‍රශ්න කරලා විද්වතුන් ප්‍රශ්න කරලා ඒකට සාකච්ඡාවක් ඇති වෙලා නැති නිසා. දැන් ඔය ගැටලුව අපි ඇත්තම ක්වෙස්චන් කරා අපි ප්‍රශ්න කරා සමතු කුමාරසිංහ මහත්තයාට මතක නම් අපි ඉතා පැහැදිලිව ප්‍රශ්න කරලා දැන් සති 3කට කලින් WTO එකේ නැත්නම් වෙළඳ සංවිධානයේ ප්‍රධානියෙක් ඇවිල්ලා වැඩමුළුවක් තිබ්බා. ඒ වෙලාවේ ප්‍රශ්න කරා ඇයි අවුරුදු 22ක් යනකම් රජයකට බැරි වුණේ මේක හදන්න කියලා. ඒකට ලැබිච්ච උත්තරයක් ඔබතුමාට මතකද නම් කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්න උත්තරය මෙච්චර කල් බැරි වුණා දැන් අපි ඒකට මේ
මේ නැවත වාරක් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා කියන එක. දැන් ඉල්ලීම මොකද්ද? ඉල්ලීම ෆ්‍රේම් කරලා තියෙන්නේ මොකද්ද කියන එක ගැන කියන්න එතන නිලධාරියෙක්වත් හිටියේ නැහැ. අපි ඒ වගේ තත්ත්වයක තමයි මේ ඉන්නේ. දැන් ඒ භයානක තත්ත්වයේ තේරුම් ගත යුතුයි අපි මේ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට. ඒකයි මේ එක උදාහරණයක් දුන්නේ. right. ඒ වගේ තත්ත්වයක ඉඳලා තමයි අපි දැන් ආර්ථිකය නංවන්න හෝ ආර්ථිකයේ ගන්න බලන ප්‍රතිලාභ ගැන හෝ කතා කරන්නේ. හැබැයි අපි ආයෙ යන්නේ පරණ ක්‍රමවේදයටම. මොකද්ද? කෙටි කාලයකින් කීප දෙනෙක් එකතු වෙලා ප්‍රතිපත්ති හදන්න යන බැරදි ක්‍රමයට. දැන් ඒකට අපි එළඹෙනවද නැද්ද කියන එක තමයි අද අපි තීරණය කර යුත්තේ. සංගමයක් හෝ ජනමාධ්‍ය කීපයක් හෝ අපි කීප දෙනෙක් විදිහට නෙමෙයි රටක් විදිහට. ඒකට තමයි අපි අපේ සම්පූර්ණ අවධානය යොමු කර යුත්තේ. මොකද දැක්මක් නැතුව ගිවිසුමක් තියා කිසි දෙයක් අසං කරන්න බෑනේ. මොකද්ද ඊළඟ අවුරුදු 40 තුල මේ රටේ දැක්ම විය යුත්තේ? අඩු ගානේ අවුරුදු 10ක් තුල දැක්ම විය යුත්තේ. ඒ දැක්ම කරන්න පුළුවන් 3-4 දිනකට නෙමෙයි. ඒකට සම්බන්ධ සියලු ශේෂ්ත්‍රයකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට සම්බන්ධව තියෙන ඉන්ඩස්ට්‍රි එක නැත්තම් ඒ සම්බන්ධයෙන් වෙළඳාම හා ඒ සම්බන්ධ කට්ටියකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට පුළුල් පරාසයක කට්ටිය සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි බුද්ධිම සංවාදයක් ඇති වෙන්නේ. ඒ බුද්ධිම සංවාදයේදී අපිට තේරෙනවා මෙන්න මේවා තමයි හොඳ, මේවා තමයි නරක, මේවා තමයි අපි ලැබිය යුතු පාඩම් කියලා. නමුත් මට දැනට තේරෙන තත්ත්වය යටතේ ඒ විශ්ලේෂණයට අපි කිට්ටු වෙලාවක් නැහැ මේ රටේ. ගැටලුව තියෙන්නේ එතනයි. ඒකට ආරම්භයක් දෙන්න සියලු විද්වත්තු ඉන්ඩස්ට්‍රි එක නැත්නම් චේම්බර් ඔෆ් කොමර්ස් ඒ සියලුම එකතු වෙන්න ඕනේ ඒ විශ්ලේෂණය කරන්න ඉස්සෙල්ලා. ඒ විශ්ලේෂණය තුල තමයි අපට ප්‍රතිපත්තිමය ඉලක්ක අඳුනා ගන්නට පුළුවන්. ඒ ඉලක්ක අඳුනාගත්තට පස්සේ තමයි අපිට ප්‍රතිපත්තියක් සකස් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි ඊළඟ අවුරුදු 5ට. කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීනව අපි බලාපොරොත්තු වෙන්නේ මේවා. ඒව ලබා ගන්නට නම් මෙන්න මේ කටයුතු තමයි අපි කරන්නේ. ඒ කාර්යභාරයට දායක කරගැනීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා රටේ පුළුල් විදියට. මම හිතන්නේ ඒක තමයි මට කියන්න තියෙන විශේෂතම කාරණය මෙතන. මොකද ඒක කෙරෙන්නේ නැත්නම් අපි මොනව කතා කරත් වැඩක් නැහැ. දෙවෙනි කාරණයක් ඊකටම සම්බන්ධ විදියට මට කතා කරන්න නැත්නම් ප්‍රකාශ කරන්න වෙන්නේ හරි. දැන් අපි මෙතන අද කතා කරන්නේ ඉක්ටා සම්බන්ධයෙන් විතරයි. මම ඔයිට විදිය ටිකක් පුළුල් විතරේ ගැටලුව බලන්නේ. ඉක්ටා කියන්නේ තවත් එක ගිවිසුමක් පමණයි. නමුත් ඊට වැඩිය එහාට යන ගිවිසුම් බර ගන්නක් අපිට එමින් පවතිනවා. උදාහරණයක් විදිහට චීනයේ සමග තව ගිවිසුමකට යන්න සූදානමක් තියෙනවා. සිංගප්පූරු සමග තියෙනවා. වියට්නාමයේ සමග තියෙනවා. ඊට වඩා ලොකු ගැටලුවක් තියෙනවා. TPP නැත්තම් Trans Pacific Partnership Agreement එක සඳහා යාම සඳහා පොඩි නැඹුරුවකුත් තියෙනවා. දැන් ඔය සියලුම දේවල් කරන්නේ රටට හොඳට නම් ඒක රටේ දැක්මට අනුගත යුතුයි. ඉස්සෙල්ලා රටේ දැක්ම හදාගත යුතුයි. ඒ දැක්ම තමයි ප්‍රතිපත්තියක් මාර්ගය හදාගන්න ඕනේ. දැන් ගැටලුව තියෙන්නේ ප්‍රතිපත්තියක් දැක්මක් නැතුව අපි කොහොමද කායිකවත් කතා කරන්නේ. ඉතින් ඒක පිළිඹු විය යුතුයි. සියලුම සාකච්ඡාවලදී කියන එකයි මගේ මූලිකම මම හිතන්නේ දැක්ම. මොකද ඒක කරන්නේ නැතුව අපි එක එකට නිකම්ම අර මේක වැරදි කියනකට වැඩි අපි කිවිය යුත්තේ මෙන්න ක්‍රමවේදය, මේ ක්‍රමවේදය විනිවිද භාවිතව කරන්න. කොහොමද ඒක විනිවිද භාවිතව කරන්නේ? ඒ සඳහා මම හිතන්නේ වැඩපිළිවෙලක් තමයි වෛද්‍ය සංගමයෙන් පෙන්නලා තියෙන්නේ. ඒකට අඩු වැඩි විදියට තව කාරණා එකතු කර ගැනීමට හැකියාව තියෙනවා. නමුත් එතනට අපි ගියොත් එතකොට කාටත් පිළිගත හැකි, අඩු ගානේ වැඩි කොටසකට පිළිගත හැකි ක්‍රමවේදයකට අපි ගැටලුව විශ්ලේෂණය කරන්න පුළුවන්. ගැටලුව විශ්ලේෂණය කරන ක්‍රමවේදයට එකඟ වෙන්නට පුළුවන්. ඒ දෙක එකම වුණාට පස්සේ ප්‍රතිමාත්මක රාමුවක් හදා ගන්න පුළුවන්. ඒ රාමුව හැදුවට පස්සේ අපිට ක්‍රම උපාය තීරණය කරන්නට පුළුවන්. දැන් ඔය ඔක්කොම නැතුව එකපාර අපි අර පැන යන්න ගියොත් එක එක මගේ ඇරලා තව අවුරුදු 20කින් පස්සේ ආයෙ පාරක් අපි ඉන්නේ මෙතන. මෙතනින් බිඳුවක්වත් එහාට අපිට යන්න විදියක් නැහැ. මොකද රටේ ආර්ථිකය මීටත් වැඩිය පහළ මට්ටමකට එයි. මොකද ආර්ථිකය ගොඩනගන්න දුවන්න නම්
අපි තීරණය කරන්න ඕන අවුරුදු 40ක් 50ක් ආපු ක්‍රමවේදයේ වැරදි නම් දෙයියනේ දැන්වත් හරි ක්‍රමවේදයකට අපි යමු කියන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ විතාකෙටි කාලේදී මට කියන්න පුළුවන් වෙන්නේ. එකම කාරණයක් මම සඳහන් කරන්නම් ඔය හැම ගිවිසුමකම පහුගිය කාලේ දැක්ක එක වගන්ති කොටසක් තියෙනවා. ඩ්‍රාෆ්ට් වල. ඒක හරිම භයානකයි. This includes but not limited to කියලා. ඒ කියන්නේ මෙන්න මේවට අපි එකඟ වෙනවා. හැබැයි ඊට අමතරව තව ඒවා තිබිය හැක. ඒ වගේ එකක් හැම ඇග්‍රීමන්ට් එකේම ආවා. ඒ කියන්නේ අපි කියනවා මේවට විතරයි අපි එකඟ වෙන්නේ. හැබැයි පොඩි කැලලක් යටින් දානවා. හැබැයි වෙන ඒවා ආවත් අපි ඒවා සලකා බලන්නට පුළුවන්. එහෙම වෙන්නට බෑ. ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. අපි දැක්මක් තියෙනවා. දැක්මට විතරයි එකඟ වෙන්නේ. දැක්මෙන් පිට දේවල්ට ඒ කාලේ එකඟ වෙන්නේ නැහැ. එහෙනම් ඒක නැවත සලකා බැලිය යුතු වෙනවා. මං හිතන්නේ ඉක්ටා එක ආවත් TPP එකට එකඟුණත් එහෙම නැත්නම් චීනයේ එක ගිවිසුමකට එකඟුණත් සිංගප්පූරු එක ගිවිසුමකට එකඟුණත් ඉතා පැහැදිලිව කියන්න වෙන්නේ මෙන්න අපේ දැක්ම මේ දැක්ම ඇතුලේ පමණයි කරන දෙයක් කරන්න පුළුවන්. ඒ දැක්ම ඇතුලේ මොනවා හරි කරනවා නම් ඉස්සෙල්ලා අපි දැක්ම හදාගන්න. තව එක කාරණයක් මම පැහැදිලිව කියන්න ඕනේ මම අවසන් කරන්නට කලින් ඔය එක්කම යන්න ඕනේ තව ක්‍රමවේදයක් තියෙනවා රට ඇතුලේ. අපේ නීතිමය පද්ධතිය ගිවිසුම් අත්සන් කරා හෝ නැතුව හෝ ඒවා මොනවා වුණත් අපේ නීතිමය පද්ධතිය එච්චර සතුටුදායක මට්ටමකින් නෑ. විශේෂයෙන්ම අපි කතා කරොත් මේ වෘත්තිකයන් සහ සර්විස් ට්‍රේඩ් නැත්නම් සම්බන්ධයෙන්. මොකද ඉංජිනේරුවෙක් නිර්වචනය කරන්න පුළුවන් ක්‍රමයක් ලංකාවේ නැහැ. ඕන කෙනෙක්ට ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔකෙන් අදහසක් තියෙනවා වෛද්‍යවරයෙක් නිර්වචනය කරන්න යම්කිසි කොටසක් තියෙනවා මේ වගන්ති කීපයක් තියෙනවා වෛද්‍ය ආඥාපනති. නමුත් හරියට ගිහිල්ලා බැලුවොත් වෛද්‍ය ආඥාපනතියේ තැන් දෙකක තියෙනවා ලංකාවේ ඇතුළත වෛද්‍ය උපාධිය ලබා නොගත් එක්කෙනෙක් රෙජිස්ටර් කරන ක්‍රමවේදය 1997 ඇමෙන්ඩ්මන්ට් එකක් තියෙනවා. ඒ අනුව Secretary of Health ලියුමක් දුන්නොත් ඒ ලියුම අරගෙන වෛද්‍ය සභාවට ගියොත් එයාට ඉල්ලීමක් කරන්න පුළුවන් වෛද්‍ය විදියට රෙජිස්ටර් වෙන්න. චුට්ටක් ගිහලා බලන්න 1997 අදාළ මේ ඇමෙන්ඩ්මන්ට් එකේදී. එතනදී අපි හිතනවා නෑ වෛද්‍යවරුන්ට මේකේ ගැටලුවක් නෑ කියලා නෑ පැහැදිලිවම නෑ. වෛද්‍ය ආඥාපනති බැලුවොත් මතන මුගදෙනෙක් ඉන්නමයි දන්නේ ජනරල් කමිටි එකේ ඉන්නේ ඉඳ චුට්ටක් ගිහලා බලන්න ආඥාපනති සෑහෙන කොටස් තියෙනවා අවුරුදු 1926 හදපු එකක් නේ ඔක 24 හදපු එකක්. දැන් මේ වෙනකොට ඕකෙන් විය යුතු ලොකු වෙනස්කම් තියෙනවා. ඒ වගේම අනිත් වෘත්තීන් වලට ඒවා කෙරිලා නෑ. දැන් අපි ප්‍රතිපත්ති මේ පැත්තෙන් හදනකොට අනිත් පැත්තෙන් අපේ ලීගල් ෆ්‍රේම්වර්ක්ස් රටට උචිත අන්දමින් අලුත් සියවසට උචිත අන්දමින් හදාගන්න වෙනවා. ඒක ගිවිසුම් තිබ්බත් නැතත් ඒක කරන්න වෙනවා. ඒක ගිවිසුම් වලට සම්බන්ධ කරගන්න අවශ්‍යතාවයකුත් නැහැ කියලායි මගේ අදහස. ඉතින් ඔය කරුණු කීපය කියලා මම නිහඬ වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ආය අවසාන වදියට කියන්නේ ප්‍රතිපත්තියක් හදනවා නම් ඒකට පුළුල් ජනතා සහභාගීත්වයක් තියෙන්න ඕනේ. විනිවිදභාවයක් තියෙන්න ඕනේ. පැහැදිලි විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමවේදයකට සහභාගී වෙන හැමෝම දැනගත යුතු වෙනවා. 3 දෙනෙක්ට 4 දෙනෙක්ට හදන්නට බෑ. ඒ මොනොත් අපි ආය අවුරුදු 20කින් මෙතනට එක්කව වෙන කොටසක් OP එකට හරි කොහෙට හරි පරණයත් ඒක කරේ නෑ කිකේ බැන ඉන්න තමයි වෙන්නේ. අපි එක පහනක් දැල්ලමු හරි ප්‍රතිපත්තියක් හදලා එතකොට ආලෝකයට එක පහනක් හරි තියෙන. බොහොම ස්තුතියි.